Hi guys, අද අපි unbox effect එකෙන් unboxing කරන්නේ මම අබාස් එකෙන් ගත්ත wet and dry vacuum cleaner එක. මම buy කරේ 20 litre wet and dry vacuum cleaner එක. ඒ වගේම මේකෙම 15 litre vacuum cleaner එකත් අබාන්සිගේ වලට පුළුවන් buy කරගන්න. ඒ වගේම මේකේ price එක උනේ 24990යි වෙලාවෙ තිබ්බ discount එකත් එක්ක. හරි අපි එහෙනම් unboxing කරමු. මෙන්න මෙහෙම තමයි අබාස් යාළුවා අපිට vacuum cleaner එක එවට තින්නේ. ඉබීට බලුම් සෙලොටේප්පෙන් ගැලෙව්වා මම සාමාන්‍යයෙන් මේක ගන්න කලින් තව කේක වැකියුම් ක්ලීනර්ස් බැලුව වෙන බ්‍රෑන්ඩ්වල. එතකොට ඒවා තිබ්බ ප්‍රයිස් එක මට සෙට් වෙන ප්‍රයිස් එක තිබ්බේ මේ එකයි මම මේක චූස් කරේ. මෙන්න මෙහෙම තමයි බොක්ස් එක ඕපන් කරාට පස්සේ මැලක අයිටම් එක අපිට පේන්නේ. අපේ අයිටම් එක තියෙනවා නොහොම තමයි අබාස්ලා අපිට මේ වැකියුම් ක්ලීනර් එක එවලා තියෙන්නේ. හරි එහෙනම් අපි බොක්ස් එකේ තියෙන අයිටම් මේකින් එක එළියට ගමු. මුලින්ම තියෙනවා යූසර් මැනුවල් එක යාළුවා අපිට දුන්න. මේක ඇත්තටම වැඩක් නෑ නෙමෙයි. මේක වැඩක් තියෙනවා අනිවාර්යෙන්ම මේකේ තියෙන අයිටම්ස් ටික සෙට් කරගන්න. ඒ අයිටම් ගැන දැනගන්න ඔයාලට මේක අනිවාර්යෙන් කියවන්නම වෙනවා. ඊළඟට බලමු ඊළඟට මෙයාලා දීලා තියෙනවා අපිට wet and dry brush එක. මේක තමයි අපිට හම්බුණු wet and dry brush එක. මෙන්න මේක තමයි wet and dry brush එක යාළුවා අපිට දුන්න. පල්ලෙහා තියෙනවා උත brush එකක් ඕනම දූවිල්ලක් මේක රැදලා ගන්න පුළුවන් ඒ විදිහ හොඳ බ්‍රෂ් එකක් ඒගොල්ලෝ අපිට දීලා තියෙනවා. ඊළඟට මෙයාලා දීලා තියෙනවා හෝස් එකක් 1.5 මීටර් හෝස් එකක් අපිට දීලා තියෙනවා. ෂේප් එකේ එළියට ගමු අපි හෝස් එක. ඒක දාලා තියෙනවා. ඒක තව කොළ බෑග් එක 1.5 මීටර් තියෙනවා ඒක ෂේප්. හොඳ හයියක් තියෙනවා. හෝස් එක හොඳයි. අවුලක් නැහැ සී. තව මෙයාලා අපිට දීලා තියෙනවා ටියුබ් සෙට් එකක් අපේ හෝස් එකට. නැත්නම් හෝස් බ්‍රෂ් අපේ බ්‍රෂ් එක එහෙම නැත්නම් හෝස් එකට සෙට් කරගන්න ටියුබ්ස් ටිකක් හෝස් එකේ ටික වැඩි වෙනවා. ඒ ටික සෙට් කරාට පස්සේ ඒ වගේම හෝස් එකේ ටිකට අපේ බ්‍රෂ් එක සෙට් කරන්න මේ වගේ ටියුබ් අපිට දීලා තියෙනවා 3ක්. ටියුබ්ස් අපිට 3ක් දීලා තියෙනවා යාළුවා. මෙන්න මේක තමයි අපේ වැකියුම් ක්ලීනර් එක. එළියට ගමු හිමීට. ඔතේ තියෙන කාඩ්බෝඩ් ටිකත් එක්කම ආවා. මෙන්න මේක තමයි අබාන්ස්ලා අපිට දුන්න 20 litre vacuum cleaner එක. ක්‍රීපින් ටගයක් තමයි මේකට එන්නේ. මෙහෙම අපි මේකේ ලොකරයක් තියෙනවා. ඒ ලොකෝ දෙක ඕපන් කරලා බලමු කොහොමද මේකේ ඇතුළේ කියලා. ලොකෝස් දෙපැත්තෙම තියෙනවා. මේක ඇතුළෙම පේපර් බෑග් එකක් තියෙනවා. මෙන්න මෙහෙම තමයි අපේ වැකියුම් ක්ලීනර්. අපි පේපර් බෑග් එකත් ගමු එළියට. ඇතුළේ මොනවද තියෙන්නේ? ඇතුළේ තියෙනවා තව පොඩි බ්‍රෂ් එකක්. බ්‍රෂ් එක වගේම අපේ පොඩි වීල්ස් 4ක් දීලා දෙනවා. මේ තින්නේ යාලා අපිට දුන්න පොඩි බ්‍රෂ් එක. ඒ වගේම මේ තින්නේ යාලා අපිට දුන්න වීල්ස් 4. පොඩි වීල්ස් 4ක් තියෙන්නේ. මේ තින්නේ සම්පූර්ණයෙන් මෙයාලගේ අන්බොක්ස් සින්නයෙන් පස්සේ දීලා තියෙන අයිටම්ස් ටික. අපි එකින් එක ගත්තොත් හොඳ හැඩල් එකක් දීලා තියෙනවා. සාමාන්‍යයෙන් මේක ටිකක් බරයි. මේක උස්සගෙන යන්න පුළුවන් වෙන හොඳ ශක්තිමත් හැඩල් එකක් අපිට දීලා තියෙනවා. මේක තමයි ඔන් ඔෆ් බටන් එක.
මායික් ඔන් ඔෆ් කරන්න පුළුවන් මේ බටන් එක යූස් කරලා ඔයාලට. ඔයාලට මේ පෙන්න තැනට තමයි ඔයාලගේ හෝස් එක සෙට් කරගන්න තියෙන්නේ. එන්න මෙතනට තමයි හෝස් එක සෙට් කරගන්න ඕනේ. ඒ වගේම තව පිටිපස්සේ කොටසක් තියෙනවා. ඒකෙන් තමයි වාතය ඇතුළට උරාගන්නේ. මේ පාර්ට් එකෙන් තමයි. මේ තියෙන යාලප්ට දුන්නු වීල්ස් අපි වීල්ස් ටිකක් සෙට් කරගමු. වැකියුම් ක්ලීනර් එකට. වීල්ස් සෙට් කරගන්න ලොකු දෙයක් කරන්නේ නැහැ. අපේ වැකියුම් ක්ලීනර් එක උස්සලා කෙලින්ම මොනක්වත් අපිට වෙනම ටූල්ස් ඕනේ නැහැ. කෙලින්ම මේක ගාන්ට තියලා නිකන් ඇතුළට තියලා පොඩ්ඩක් තද කරන්න විතරයි තියෙන්නේ. මේක නිකම්ම සෙට් වෙනවා. ආයි ගැලවෙන්නේ නැහැ මම ටෙස්ට් කරලා බැලුවා. කෙලින්ම ඇතුළට යනවා පොඩ්ඩක් තද කරන්න විතරයි තියෙන්නේ. හෝස් එක අපි දැන් හෝස් එක හයි කරමු. හෝස් එක අර පේනද මම මේ පෙන්නන තැන විදිහටම ඒකෙන් පොඩි කෑල්ලක් තියෙනවා. ඒ කෑල්ල තියෙන තැනින් හෝස් එක ඇතුළට සෙට් කරලා ඔයාලට තියෙන දකුණු පැත්තට කරගන්න. එතකොට කෙලින්ම හෝස් එක ගාන්ට සෙට් වෙනවා. ආයි ගැලවෙන්නේ නැහැ. ඔයාලට ගලවනකොට ආයි වම් පැත්තට කරගන්න තමයි තියෙන්නේ. අපි ඒ වගේ අපේ ටියුබ්ස් ටික සෙට් කරගමු. අපේ හෝස් එකට එවම අපේ වෙටරනරි බ්‍රෂ් එකත් අපි දැන් අපේ ටියුබ් එකට සෙට් කරලා හෝස් එකට සෙට් කරගමු. ඔන්න හොතා මේක තියෙන ඇක්සසරිස් ටික ඔක්කොම සෙට් කරගන්න. මෙච්චරයි. මීට වඩා වෙන දෙයක් නෑ. ඔයාලට තියන්නේ ආයි මේක කරන්ට් එකට ප්ලග් කරලා normal විදිහට යූස් කරන්න. ඒ වගේ මේක ක්ලීනින් ප්‍රොසෙස් එකක් තව තියෙනවා. ඒ ඔක්කොම විස්තර ඔයාලට දීලා තියෙන යූසර් මැනුවල් එකේ ඔක්කොම විස්තර ටික තියෙනවා. ඇත්තටම මේ වැකියුම් ක්ලීනර් ගොඩක් හොඳයි. මේක ඇත්තටම කිව්වොත් ඔයාගේ ගෙදර ඔයාලට 15 ලීටර් වගේ එකක් ගත්තත් ඇති. ඔබාන්සගේ 15 ලීටර් එක අවైలබල් තිබුණේ නැහැ. මේ ක්ලීනින් ප්‍රොසෙස් එක ගැන නම් ඔයාගේ වැඩි වුණාට පස්සේ ඔයාලට තියෙන්නේ මේක normal විදියට ලොකස් දෙක ඕපන් කරලා එළියට අරගෙන එතකොට ඔයාගේ එකතු වෙලා තියෙන ඩස්ට් එක ක්ලීන් කරලා ආයි ඔයාගේ පේපර් බෑග් එකයි ඒ වගේම උඩ තියෙන ඔය ස්පොන්ජ් එක ඒ ස්පොන්ජ් එක ක්ලීන් කරලා ආයි සෙට් කරලා normal විදියට ආයි යූස් කරගෙන තියෙන්නේ. එහෙනම් වැඩේ එච්චරයි. අපි අලුත් වීඩියෝ එකකින් හමුවෙමු. ඔයාලට සුබ දවසක්.